හරි. පේපර් ක්ලාස් එක ගැන විස්තරයක් කියන්න ආවේ. එතකොට මේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා මේ එන සතියේ ඉඳන් සිකුරාදා 8 ඉඳන් 12 වෙනකම්. එතකොට පැය 3ක් පේපරේ ලියලා මුල් ප්‍රශ්න කිහිපයක් පැයෙන් සාකච්ඡා කරනවා. ඊටු ටික වෙනම සාකච්ඡා කරනවා. එතකොට ඒක ඔන්ලයින් වෙන්නේ. එතකොට සිකුරාදා කියන්නේ 21 වෙනි සිකුරාදා පළවෙනි පේපර් එක ලියනවා. 21 වෙනි සිකුරාදා 8 ඉඳන් 11 වෙනකම් පළවෙනි දවසේ 21 වෙනි සිකුරාදා. ඒතකොට හැම සිකුරාදාම එක තියෙන්නේ පළවෙනි දවසේ 21 වෙනි සිකුරාදා 8 ඉඳන් 11 වෙනකම්. එතකොට විභාගෙම ටාගට් කරලා හදපු papers 12ක් අවමය 12ක් සාමාන්‍ය ඔක 15ක් වගේ වෙන්නත් පුළුවන්. සම්පූර්ණ විභාගයට ටාගට් කරලා හදලා තින්නේ මේ papers ටික. විභාග ලෙවල් එකටම විභාග ලෙවල් එකෙන් චුට්ටක් එහාට චුට්ටක් ඉදිරියට අමාරුයි. ඒතකොට ඉතින් මේ ටික හරියට කරලා යනවා කියන්නේ ෂුවර් එකක්. සම්පූර්ණ විභාගයට ටාගට් කරලා හදලා තියෙන්නේ. එතකොට විභාගේ විදියටමයි ලියන්න තියෙන්නේ ඒ විදියටම තමයි. කිසිම මේකක් නැහැ. එතකොට අර පේපර් ලියන කොලේ ඉඳන් ඔක්කොම හම්බ වෙනවා. ඒ විදියටම තමයි ලියන්න තියෙන්නේ. එතකොට මේකට එන්න අපි මෙතන ෆිසිකල් එන්න පුළුවන්, ඔන්ලයින් එන්න පුළුවන්. එතකොට ඔන්ලයින් එද්දි කොහොම හරි එද්දි මේ ඔන්ලයින් පේමන්ට් එකක් කරලා එන්න තියෙන්නේ මන්ත්ලි. එතකොට මේ මාසෙ නම් සති දෙකයිනේ. ඒ සති දෙකට ඒ ඩීටේල්ස් ටික ඔක්කොම අද ගෲප් එකට දායි වැඩේ. එතකොට මේ ඒ ටික බලලා රෙජිස්ට්‍රේෂන් ලින්ක් එකක් දාලා ඇති. ඒකෙන් රෙජිස්ටර් වෙලා එන්න තියෙන්නේ. ඊට පස්සේ පළවෙනි පේපර් දෙකට මේ මාසේ පේපර් දෙකට මේක නෑ. ඊට පස්සේ ලියන පේපර්ස් තියනවා නේද? ඊට පස්සේ ලියන පේපර්ස් ඒ පේපර් එකකින් හිතන්නකෝ දෙසැම්බර් පළවෙනි සිකුරාදා වල පේපරේ ලියනවා. ඊට පස්සේ අර පේපර් එක අපි බලලා ලකුණු දාලා රෑන්ක් කරලා ඊට පස්සේ ඔයාලගේ මොනවද දුර්වල තැන් ටික ඒ ටික වෙනම chart කරලා ඔයාලට දීලා ඔක්කොම වැඩේ කරනවා. එතකොට ඔයාලා ලියද්දි පළවෙනි පේපර් දෙකට මේක වැලිඩ් නෑ. ඊට පස්සේ දෙසැම්බර් ඉඳන් ලියන පළවෙනි පේපර් එක තියෙනවා. දෙසැම්බර් පළවෙනි සතියේ ලියන පේපර් එක ඉඳන් වැඩිම ලකුණු ගන්න එක්කනට. හැබැයි යාගේ ලකුණු 95ට වඩා වැඩි වෙන්න ඕනේ. 95ට වඩා වැඩිම ලකුණු ගන්න එක්කනට දැන් අපි ලකුණු ටික දීලා ලකුණු දාලා පේපර්ස් ටික බෙදනවනේ. ඊළඟ පේපර් එක ලියන දින දවස් ටික. එතකොට වැඩිම ලකුණු ගන්න එක්කනට 1000ක් දෙනවා හැම පේපර් එකකටම ලියන. හැම පේපර් එකකටම වැඩිම ලකුණු ගන්න එක්කනට 95ට වඩා ඒ වෙලෙම 1000ක් හම්බ වෙනවා. ඉතින් මේ පේපර්ස් ටික හරියට කරගත්තොත් නිකන් අර විභාගේ පේපර් එක ගෙදර ඉඳන් ලියන යනවා වගේ ෆීලිං එකක් තියෙයි. සම්පූර්ණ A to Z පේපර් ටික යනවා. 12ක් හෝ 15ක් හරියට කරගත්තොත් ඉතින් අනිවාර්යෙන් ඒක ෂුවර්ම තමයි.